කොහොමද ඔයාලට සුබම සුබ නව වසරක් වේවා. ඉතින් මමත් ගියා අපේ අම්මවයි තාත්තවයි බලන්න අලුත් අවුරුද්දට අපේ ගමට. ඉතින් මගේ ගම තමයි ගාල්ල. මම දැන් ඉන්නේ මේ ගමේනේ. කටුනායකින් එක්සිට් වෙලා එළියට යනකොට අමුතුම හැඟීමක් ගේනවා. මට දැනෙනවා ටික ටික මම ලං වෙන්නේ මම ඉඳපු ගමට නේද කියලා. අපි අද ප්ලෑන් කරගත්තේ අපේ අම්මලවත් අරගෙන කෙලින්ම කතරගම යන්න. මොකද අපි සිරිතක් වශයෙන් අලුත් අවුරුද්දේ කතරගම යන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ගෙදර ගිහිල්ලා අම්මලවත් අරගෙන අපි කතරගම යන්න පිටත් වුණා. අපි යනකොට අම්මලා රෙඩි වෙලා ඉඳියා. ඉතින් මේ ඉන්නේ මගේ තාත්තා. බලන්නකෝ යා මම වගේමයි නේද? ඉස්සරහා වීඩියෝ එකේදී එයාව හොඳට පේනවා. බලලා කියන්නකෝ මම තාත්තා වගේමයි නේද කියලා. ඉතින් කතරගම යනකොට අමතක කරන්න බැරි දෙයක් නේ උණු උණුවේ රොටි එකක් කාලා ජින්ජර් ප්ලේන් ටී එකක් බොනවා කියන්නේ. මේ නතර උනේ ඒකට තමයි. බලන්නකෝ ඔයාලට පේනවා මේකෙම හිතා ගන්න පුළුවන් ප්ලේන් ටී එක කොච්චර රසද කියලා. ඉතින් රොටි කාලා ප්ලේන් ටී බීලා අපි කෙලින්ම ගියේ සෙල්ල කතරගමට. හැබැයි එදා දේවාලෙට නම් යන්න බැරි වුණා. මොකද එදා අපි යන්න කලින් වැහැලා වතුර දාලා තිබුණා. ඉතින් බබත් එක්ක යන්න අමාරුයිනේ. ඒ නිසා අපි දේවාලෙට ගියේ නෑ. ඊට පස්සේ කතරගමට ඇවිල්ලා පූජා වට්ටි අරගෙන අපි කිරිවෙහෙර වහන්සේ වඳින්න තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් අපි පූජා වට්ටි අරගෙන ගිහිල්ලා ඇතුලේ අපි මල් ගන්න කඩවල් වලින් පූජා වට්ටි තියලා අපේ සෙරප්පු එහෙමත් එතනින් තියලා කිරිවෙහෙර වහන්සේ වැඳලා ඇවිල්ලා තමයි කතරගම දෙවි හාමුදුරුවෝ ළඟට යන්නේ. ඉතින් ඒ විදියට අදත් අපි මෙතනින් පූජා වට්ටි අරගෙන ත්‍රිවිල එකකින් කිරිවෙහෙර ළඟට ගියා. මේ බලන්නකෝ වෙයන් බබාගේ ෆේවරිට්ම දෙයක් තමයි ත්‍රිවිලස් වල යනවා කියන්නේ. මේ ගොඩක් රැ වෙලා වුණාට එයාට කිසිම නිදිමතක් නැතුව එයා හරිම ආසාවෙන් වටපිට බල ගියා. මේ අලුත් අවුරුදු දවස් දෙකේ ගොඩාක් වෙනදට වඩා සෙනග ඉන්නවා කියලා අපි පළතුරු වට්ටි ගත්තු කඩවල් වලින් කිව්වා. මේ බලන්නකෝ මෙච්චර රෑ වෙලත් වෙනදට වඩා ගොඩාක් සෙනග පේනවා. ඉතින් ඇත්තටම පොඩි කාලේ ඉඳලා කතරගම යනවා කියන්නේ මට නම් වෙනමම හැඟීමක්. මම දන්නේ නැහැ ඔයාලට කොහොමද කියලා. ඉතින් මේ මල් ගන්න තමයි අපි මෙතනට ආවේ. බලන්නකෝ ඒ කඩත් ගොඩාක් අප්ඩේට් වෙලා. ඉස්සර අපි පොඩි කාලේ මේ රෝසස් තිබුණේ නැහැනේ. ඕලු, නෙළුම්, පිච්ච ඒ වගේ මල්නේ තිබුණේ. ඉතින් අපි ගත්තු මල් රෝස් වෝටර් වලින් දෝවණය කරන්න කියලා මට තාත්තා කිව්වා. ඉතින් ඒ මල් ටිකත් රෝස් වෝටර් වලින් දෝවණය කරා. මොකද අපි පූජා කරන මල් බුදුහාමුදුරන්ට පූජා කරන මල් ඉතාමත් පිරිසිදුව පවිත්‍රව පූජා කරන්නයි ඕන. බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ අංක 1. මගේ අංක 1. ඉතින් ඒ දේවල් වලටත් ලෑස්ති වෙලා ගොඩාක් හිත භක්තියෙන් තමයි මේ ගමන යන්නේ. ඉතින් මේ විදිහට අපි එතන පූජා වට්ටි තියලා සෙරෙප්පු තියලා හිමින් ඇතුළට ගියා. මේ යන ගමනේදී මට මතක් වෙනවා අපි ඉස්කෝලේ යන කාලේ පොතක තියෙනවා කතරගමට ඇතුළු වෙනකොට භක්තිය ඉස්මතු වෙලා බුද්ධිය යටපත් වෙනවා කියලා. ඒක ඇත්තම කියලා මට හිතෙනවා. ඉතින් මේ අපි කිරිවෙහෙර වහන්සේට මල් පූජා කරලා දැන් මේ හස්බන්ඩ් යන්නේ බබාවත් අරගෙන මහසෙන් පිළිම වහන්සේට මල් පූජා කරන්න. අපි පුරුද්දක් වශයෙන් මහසෙන් පිළිම වහන්සේට මල් මාලයක් පූජා කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒකත් කරලා ඊට පස්සේ අපි ගියා දේවාලෙට. කතරගම දේවාලේ නම් මට ඇත්තටම වීඩියෝස් ගන්න බැරි වුණා. අපි පූජා වට්ටිය බාර දීලා ආයම පූජා වට්ටිය අරගෙන මේ දැන් බලන්නේ ලස්සන කාවඩි නැටුමක්. ඉතින් ඔය විදියට අපි මුළුතැන් බත් කාලා පූජා වට්ටිවල කට්ටිය බෙදෙන පූජා වට්ටිවල පළතුරුත් කාලා එතන ටිකක් ඉඳලා මේ විදියට ආයේ එන්න පිටත් වුණා. මේ දවස්වල ගොඩාක් වෙනදටත් වඩා ලස්සනයි. මේ විදියට ලස්සන ලයිට්ස් දාලා හරිම ලස්සනයි. දැන් නම් ගොඩාක් සෙනඟ අඩු වෙලා මොකද රෑ වෙලා නිසා. ඉතින් ඔය විදියට අපි කතරගම වැඳ පුදාගෙන එන්න පිටත් වුණා.
අපි ගෙදර එනකොට පාන්දර 3ක් පහුවෙලා තිබුණා. ඉතින් එහෙමම අපි නිදියගෙන අවදි වෙලා ආයි උදේ පාන්දර අපේ බබාට ප්ලේ හවුස් එකක් හදලා දුන්නා. එයා ඒකේ ප්ලේ කරලා අපි අද ප්ලෑන් කරා අපේ කසින් කෙනෙක්ගේ ගෙදර යන්න. වෙනසකටත් එක්ක අද අම්මට කෑම හදන්න එපා කියලා අපි එළියෙන් ලන්ච් ගන්න ගියා. ලන්ච් අරගෙන කසින්ගේ ගෙදර යන අතරතුරේ මම හරිම ආස දෙයක් තමයි මේ පාරේ තියෙන ලයිම් ජූස් ඔරෙන්ජ් ජූස් බොන්න. ඉතින් ඒකකුත් බොන්න නතර වුණා. පවුලේ අයත් එක්ක මේ වගේ නතර වෙවි කතා කර කර එක දේවල් කකා බිබී ගමන් යනවා කියන්නේ ඉතින් මන්නම් ආස දෙයක්. මේ බලන්නකෝ මම අද මගේ ඔරෙන්ජ් ග්ලාස් එකකින් වියෝට් බබාටත් ටිකක් දුන්නා. දැන් එයා ටිකක් ස්ට්‍රෝ එකෙන් බොන්න හුරු වෙලා. මට කියන්න අමතක වුණානේ මං very first time යාට අද ඩෙනිම් ට්‍රවුසර් එකක් ඇඳුවා. ඒක යාට ලස්සනද කියලා කමෙන්ට් එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් එයා ඒක ආසාවෙන් බීලා අපි ආයේ ගමන යන්න පිටත් වුණා. අපි අද ගියේ මගේ අම්මගේ අක්කාගේ දුවගේ ගෙදර. එහෙ යන්න අපි ගොඩක් ආසයි පොඩි කාලේ ඉඳලම. එහෙ හරිම ෂෝක්. ඉතින් අපේ බබාගේ ෆේවරිට් ඇනිමල් නේ එලිෆන්ට් කියන්නේ. එහෙට ගෙදරට ඇතුල් වෙනකොටම ලස්සන එලිෆන්ට් කෙනෙක්ගේ ස්ටැචු එකක් තියෙනවා. එයා ටිකක් ඒකත් ප්ලේ කරලා අපි ගියා ඒ කිට්ටුව වෙලක තියෙනවා ලස්සන ලිඳක්. ඒක හරියට හදපු පොන්ඩ් එකක් වගේ හරිම ලස්සනයි. අතින් වතුර ගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ඕවර්ෆ්ලෝ වෙන ලස්සන නිල් පාට වතුර තියෙන ලිඳක් තමයි. ඇත්තටම මටත් ඒකේ නාන්න ගොඩාක් ආස වුණාට මම නම් රෙඩි වෙලා ගියේ නැහැ. ඒ නිසා කසින් අයියලාගේ පෙරැත්ත නිසාම වියොන් බබාව නම් වොෂ් කළා. එයා ඉතින් පොඩිනේ එයාට අවශ්‍ය දේවල් අරගෙනනේ යන්නේ. ඒ නිසා බය නැතුව එයාව වොෂ් කළා. මේ අපේ වියොන් බබාගේ පළවෙනි ලිඳකින් නාන එයාව සෝදන අත්දැකීම. ඉතින් එයා ඒ අත්දැකීම ගොඩාක් ආසාවෙන් වින්ද කියලා කියන්න පුළුවන්. පේනවනේ වෙලේ ලස්සන මොනරු ඉන්නවා. ඇත්තටම හරිම ලස්සන පරිසරයක්. එතනට ගියාම වෙලාව යනවා දැනෙන්නේ නැහැ. මේ බලන්නකෝ මේ එයාගේ අමිත මාමී එයාව වොෂ් කරනවා. මොකද මට බහින්න බෑනේ. එයා මගේ කසින් අයියා තමයි එයාව වොෂ් කරේ. මේ ඉන්නේ වෙයොන් බබාගේ ලොකුම අයියා. මට වෙන්නේ පුතා. හැබැයි මට වැඩිය ලොකුයි. වෙයොන් බබා එයාත් එක්ක ගොඩක් වෙලා ඉඳියා. මොකද එයා පොඩි බබාලට ආදරේ නිසා වෙයොන් බබත් එයාට ආදරේ වුණා. මේ විදිහට අපි අද රෑ වෙනකම්ම ඉඳියේ එහෙ. එහෙන් දින අරගෙන ලස්සන සින්දු කියලා පැදුරු පාටියක් කියන්න බෑ. ලස්සනට එකතු වෙලා සින්දු කියලා හරිම ලස්සන විදියට අද දවස ඉවර කළා. ඉතින් මේ මගේ අවුරුද්දේ නිවාඩු දවස් 2-3 ගත වුණු හරිම ලස්සන විදිය තමයි මං ඔයාලත් එක්ක අරගෙන ආවේ. මේ වීඩියෝ එක ආසාවෙන් බලන් ඉඳියට ගොඩාක් ස්තුතියි. ආයෙමත් මං ඔයාලට විශ් කරනවා 2025 ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා. ආයේ අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.